පසුගිය දින කිහිපය තුළ පැවති වර්ෂාපතන සමග ජාතික ගොඩනැගිලි පරිසර සංවිධානය ඊයේ දිනේදී නායම් අන්තරංග නිවේදනය නිකුත් කරන ලැබුවා. මේ අනුව කල්තර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයටත් මාතර දිස්ත්‍රික්කයේ වැලිපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයටත් අධීර දෙක යටතේ අවධානය සිටින නිවේදනය නිකුත් කරන ලැබුව අතර ඊට අමතරව ගාල්ල දිස්ත්‍රික්කයේ නාගොඩ, ඇල්පිටිය, බද්දේගම සහ යක්කල්මුල ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වලටත් කල්තර දිස්ත්‍රික්කයේ පාලින්ද නුවර සහ මතුගම ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වලටත් මාතර දිස්ත්‍රික්කයේ කොටපොළ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයටත් රත්නපුර දිස්ත්‍රික්කයේ ඇලපාත, කලවාන සහ පැල්මඩුලෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වලටත් අධීර එක යටතේ විමසුමත් බව සිටින නිවේදනය නිකුත් කරන ලැබුව අතර මීට අමතරව අනිකුත් ප්‍රදේශවලට යම් තරමක වර්ෂාපතන පවතින නිසා ඒ ප්‍රදේශවල ජීවත් වන ජනතාව තමන් ජීවත් වන්නේ අන්තර්දායක ප්‍රදේශවල ඒ සම්බන්ධ සැලකිලිමත් වෙලා අවශ්‍ය වූ ආරක්ෂිත ස්ථානයක් කරා යන් සිල්ලා සිටිනවා. ඒ වගේම මාර්ග භාවිතා කරන්න අන්තර්දායක ප්‍රදේශ පහු කරන යන විට ඒ සම්බන්ධ සැලකිලිමත් වෙලා එම ස්ථාන මගහැර යන්නේ සිල්ලා සිටින අතර ඒ වගේ මාර්ග දෙපස වෙළඳාම් කටයුතු කරන උදවිය එම ස්ථාන වලින් අන්තර්දායක ස්ථාන වල ඉවත් වෙලා ආරක්ෂිත ස්ථානයක එම කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනවා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ තියෙන කාලගුණ අනවයකට අනුව තව ඉදිරි දෙදින තුළ මේ වර්ෂාපතන ලැබෙන බව සඳහන් කරන නිසා ලැබී තියෙන වර්ෂාපතන සමග පස්සේ යම් තරමක සන්තෘප්තතාවයකින් තත්ත්වයට පත් වෙලා තියෙන නිසා ඒ සම්බන්ධව සැලකිලිමත් වෙලා යම් ආකාරයක අන්තර්දායක තත්ත්වයන් නිරීක්ෂණය වුණොත් එම ස්ථාන ඉවත් වෙලා ඒ සම්බන්ධ ප්‍රදේශීය ග්‍රාමීණ මහත දැනුවත් කරලා ප්‍රාදේශීය ලේකම් දැනුවත් කරලා ඒ වගේම දිස්ත්‍රික්කයේ පවතින ජාතික ගොඩනැගිලි පරිසර සංවිධානයේ දිස්ත්‍රික් කාර්යාලය දැනුවත් කරලා අවශ්‍ය උපදෙස් ලබා ගන්න ලෙස ඉල්ලා සිටිනවා.